දුව මොකද කියන්නේ? මිනිහා හොඳට උගන්වනවා. පන්තියේ ටීචර් කියලා දෙනවට වැඩිය හොඳට කියලා දෙනවලු. දුව කියනවා මුලින් ඉඳලම නිර්මාල්ගෙන් ටියුෂන් ගත්තා නම් මැක්ස් වලට ඒකත් ෂුවර් කියලා. බලමුකෝ ඉසල් සාම බලාගන්න බැරියයි. ඔබට ගෙනීමේ පූර්ණදායකත්වය සංවර්ධන වාසනාව ඔබ දිනවන ධනයෝගය කතා වගේම ගමනත් අපි දෝලාවෙන් යනවා වස්කිත දිසාට ලෝකෙම අල්ලනවා ධනයෝගෙට වැල්ලෙත් බඹරේ දැන් කරගෙනවා වැඩි දෙනෙකුට අඩු කලකින් ඉන්නේ අංක කොතන මෙතනුණා දිනුම ළඟා වෙනවා අඟහරු වාදට සිකුරාට සංවර්ධන වාසනාව ඔබ දිනවන ධනයෝගය පළවෙනි වේදිකාවට තැම්පෙමින් දුම්රිය මේසෙවලින් තියන්න ස්වාභාවික කරපිංචා සහ ඉංග්‍රීසි රසායන මැගී පෝෂසු ලෙලදෙන්නට ශ්‍රී ලංකාවේ ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් එක්ක වග අභිමානයෙන් යුතුව දන්වා සිටින වගයි. හැමෝම අහනවා ස්ටඩීස් ස්පෝර්ට්ස් වලින් ඉදිරියෙන් ඉන්න මොනවද පුතාට දෙන්නේ කියලා. හෝලික්ස් වැඩෙන ළමයින්ගේ අස්ථි වගේම මුලේ වර්ධනයට අතිරික්ත කැල්සියම් සහ විටමින් අර්ථය අවශ්‍යයි. සාමාන්‍ය මෝල්ඩ් පානයකට වඩා 5 ගුණයක් කැල්සියම්, යකඩ සිංක් සහ අත්‍යවශ්‍ය විටමින් 12ක් සහිත හෝලික්ස්. ඒකයි මට හෝලික්ස් මේ විශ්වාස. වැඩි කැල්සියම්, අත්‍යවශ්‍ය විටමින් හෝලික්ස්. අඟහරු වාදට සිකුරාට අපේ රජ වෙනවා. සංවර්ධන වාසනාව ඔබ දිනවන ධනයෝගය. අක්කේ දැන් දායි නෑ මල්ලි ගොඩක් වෙලා. අද අසීල බිස්නස් කරන්නේ මේ පැත්තේනේ. ඉතින් මං ආවා අම්මා බලලා. අසීලයි දැන් මොනවද බිස්නස් කරන්නේ? හනුකූරුද නැත්තම් නූඩල්ස්ද? දැන් බිස්නස් කරන්නේ කුළු බඩුයි පපඩුයි. එයාගේ ඉතින් බිස්නස් කාලෙන් කාලට වෙනස් වෙනවානේ. ඒක නෙමෙයි මල්ලි. ඔය තැන් වල ගිහලා ටියුෂන් දෙනවට වඩා හොඳ නැද්ද ටියුෂන් පන්තියක් දාගත්තා. එතකොට ඔයා ජනප්‍රියත් වෙනවනේ. මං ජනප්‍රිය වෙන්න කැමති නෑ අක්කේ. අනික ටියුෂන් කඩ දාගෙන මුදලාලි කෙනෙක් වෙන්නත් කැමති නෑ. ඔය සම්පත් මහත්තයලා ගෙදරට යන්නේ සුනිලයි ඇවිල්ලා පෙරත්ත කරපු හින්දා. අම්මේ මල්ලිගේ මොලේ පිහිල්ලා තියෙන අනිත් පැත්තේ. තමුන් දන්න දේවල් වලින් බිස්නස් කරන්න හදන කාලේ මෙයා හදන උඩුගම් බලා පීනන්න. අක්කේ ඉගෙන ගත්ත කෙනා දන්නවා ඒ ඉගෙන ගත්ත දේ කොයි විදිහටද පරිහරණය කරන්න ඕනේ කියලා. අක්කගේ මහත්තයාට පුළුවන් හඳුන් කූරු බිස්නස් එකක් නැත්තම් මේ නූල්ස් බිස්නස් නැත්තම් පපඩම් බිස්නස් එකක් හරි කරන්න. ඒත් තමන්ගේ උගත්කම තමන්ගේ දැනුම විකුණගෙන කන්න බෑ අක්කේ. අනික මං නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න කොහොම හරි ඉගෙන ගත්තා. මට සාධාරණ අයිතියක් තියෙනවද මේ මං ඉගෙන ගත්ත දේ තවත් කාට හරි විකුණන්න? අවුලනේ මේ නොකා නොබී හිටියත් මනුස්සකමට වැඩ කරන්න පුරුදු පුහුණු වෙන්න ඕනේ. ඔයාටයි ඔයාගේ මහත්තයාටයි ওই ටික නොතේරුණාට මගේ රත්තරන් පුතාට ඒ ටික හොඳට තේරෙනවා. නේද පුතේ? අපරාධ ගමන මම මේ ආවේ. මදයි අම්මලා බලන්න ආවා.
පොලිසිය හිලා ගමන් කිදෙනින් තමයි. පොලිසිය? මොකද්ද? නෑ. විමලා! විමලා! බේබි මොකද මේ? විමලා අම්මිට තාත්තට ඇක්සිඩන්ට් එකක් වෙලා. මොනවා? කවුද කිව්වේ? කඩු ගන්නයි පොලිසියෙන්. විමලා අම්මිට තාත්තට මොනවද කියලා දන්නේ නැහැ. බේබි නුවර ඉන්න සුජාත නෝනලට කතා කරලා බලන්න. හෙලෝ සුජාත නැන්දේ ශෝභ කතා කරන්නේ. නැන්දේ උදේ අම්මී තාත්තී නුවරාව වෙඩින් එකකට යන්න. මගදී ඇක්සිඩන්ට් එකක් වෙලා. හෝ මේ දැන් කඩු ගන්නවා පොලිසියෙන් කෝල් කරලා කිව්වේ. අනේ නැන්දේ පොඩ්ඩක් ඇවිල්ලා යන්න නේද? හොඳයි දුවේ මම බලන්න. දුව කලබල නොවෙ ඉන්නකෝ. ඇයි මොකද? මල්ලි සාගරිකයි අද නෝරේල වෙඩින් එකකට. දැන් කඩු ගන්නයි පොලිසියෙන් ටෙලිෆෝන් කරලා කියලා ඒ දෙන්න ඇක්සිඩන්ට් එකක් වෙලා කියලා. අප්පච්චි. ඒක අහලා දුව හොඳටම කලබල වෙලා. එහෙනම් ඉතින් බලාන ඉඳලා හරියන්නේ නැහනේ. අපි පොලිසියට ගිහින් බලමු. මං කලිසමක් දාගෙන ඉන්න. ඔයාත් ඉක්මනට ලෑස්ති වෙන්න. මට නම් අම්තෙන් ලෑස්ති වෙන්න දෙන්නේ නැහැ මම මෙහෙම ඉන්න. හා. මොකද අම්මා මේ කලබලේ? මායි අප්පච්චි කඩු ගන්නයි පොලිසියට එනවා. පොඩි මාමා ඇක්සිඩන්ට් එකක් වෙලා. දුව අයියා බලාගෙන ඉන්න. අපි නැති අතර එහෙම යන්න හදයි. පරිස්සමට ඉන්න ඕනේ. කොහෙද දැන් ඔය යන්න හදන්නේ? අම්මලා යන්නේ පොලිසියට. මං එක්ක යන්නේ නැද්ද? ඔයාව එක්කන් යන්න පුළුවන්ද? පොලි? ඇයි මං කුඩුවටයි කියලා බයද? දායි. මම එක දවසේ සිගරට් එකක් බිවේ. කුඩුව දැම්මොත් මං තව එකක් බොනවා.